ලක්ෂ 280ක අයථාවත්කම් චෝදනාවට මහින්දගේ PSO නෙවිල් රිමාන්ඩ්. උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ 280කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ විශ්‍රාමික ලොතිනන්ට් කර්නල් නෙවිල් වන්‍යාරච්චි මහතා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා දෙවනදා පස්වරුවේ නියෝග කළේය. එම සැකකරු 2014 වසර වනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කොට ඇති නමුත් ඉන්පසු ඒවා ඉදිරිපත් කොට නොමැති බවත් 2016 වසරේ සිට මේ දක්වා උපයාගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ 280කට අධික වත්කම් හා දේපළවල හිමිකාරිත්වයේ දරන බවත් පෙන්වා දෙමින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවත් සැකකරු අප මත මුදා හැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් එළවිය හැකි බවත් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීහු හා සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්හ. සිය සේවාදායකයා වසර 5ක කාලයක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ නඩු පවරා තිබියදී වරද පිළිගෙන දඬුවමට ලක් වූ අයෙකු බව සැකකාර නෙවිල් වන්‍යාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.